ඔන්න එකමත් එක කාලෙක රජතුමාගේ ඔටුන්න හදන්න වටින මැණික්ගල් වර්ග ටිකක් ඕනි වුණා. ඒ නිසා රටේ විවිධ පළාත් වලින් වටින මැණික් වර්ග රජමාලිගාවට එකතු කරන්න අනබෙරකරුවෙක් අතේ හැම ගමකටම පණිවිඩයක් යවන්න රජවාසලෙන් අණක් ලැබුණා. මේ ආරංචිය ඇහුණු ගමන් පතල්කරුවෝ මැණික් ගරන උදවිය ඒ ගැන හුඟක් උනන්දු වුණා. කොහොම හරි මේ මැණික්ගල් කතාව කනවැකුණු මහතුන් කියන මැණික් ගරන මිනිස්සයා ඉක්මනින්ම ගිහින් පතලේ වැඩ කරපු අනිත් අයටත් මේ පණිවිඩය දුන්නා. ආන්න රජවාසලෙන් පණිවිඩයක් කියලා තියෙනවා වටින මැණික් වර්ග එකතු කරනවා කියලා. නිකන් නෙවෙයි වටිනකමට රන් කහවඩුත් දෙනවලු. මේ කහපු පතලේ වැඩ කරන අනිත් අයත් බොහොම උනන්දුවෙන් මැණික් කරන්න පටන් ගත්තා. මහතුන් වැඩ කළේ ගුණේරිස් කියන මුදලාලිට අයිති පතලෙක වුණත් මහතුන්ට කල්පනා වුණා වෙන විදිහකට මේකෙන් වාසියක් ගන්න. ඔහු ඒ සැලසුම හිතේ තියාගෙනම මැණික් කෙරිල්ලට එකතු වුණා. ඉක්මන් කරපල්ලා මේ ඉල්ලම් පස් ටික ඉක්මනින්ම ගරලා ඉවර කරන්න ඕනි. මහතුන් එහෙම කියනකොට එතන හිටපු අනිත් අය අත ඉක්මන් කළා. ගැරුම් වට්ටිය අන්තිමටම වටින රතු කැටයක්, නිල් කැටයක්, පුෂ්පරාගයක්, පද්මරාගයක් ඉතුරු වෙන්න කියලා හිතා මහතුන් හරි පරිස්සමට ගරන්න පටන් ගත්තා. කොහොම හරි කට්ටිය දවල් කෑමට වැඩ නතර කළා. ඒත් මහතුන් නම් තාමත් වැඩ. මොකෝ මහතුන් අයියේ බත් කන්නේ නැද්ද? මං තව ටිකකින් ගරලම එන්නම්. එහෙම කියපු මහතුන් අනිත් අය කෑමට වාඩියට ගියාම ගැරුම් වට්ටියට ඇහැ ගහගෙනම හිටියා. මහතුන්ගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න ගත වුණේ ටික වෙලාවයි. බලාපොරොත්තු වුණා වගේම වටින රතු කැටයක් මහතුන්ගේ ගැරුම් වට්ටිය අඩියෙන් මතු වුණා. ඊට පස්සේ වටපිට බලලා කවුරුවත්ම දකින්න කලින් මහතුන් ඒ මැණික්කල සරමේ කොනක හංගලා තද ගැටයක් ගහගත්තා. දැන් මැණික ගැන දන්නේ ඔහු විතරමයි. පතලේ අනික් කට්ටිය බත් කාලා ආවහම මහතුන් මුකුත් නොවුණු ගානට වාඩියට ගිහින් කටට දෙකට බත් ටික ගිලලා බොරු අසනීපයක් මවාගෙන ඉක්මනින්ම වාඩියෙන් පිට වෙලා ගමට ආවා. රජවාසලට රතු කැටය දෙන්න ඔහුට ටිකක් ලෝභ හිතුණා. සමහර විට රජතුමා මේ මැණික දැක්කට පස්සේ පොරොන්දුන ගාන නොදෙයි කියලත් ඔහුට බයක් තිබුණා. පතල අයිති මුදලාලි මේ රතු කැටේ රජවාසලට දුන්නොත් Tamanට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ කියලා මහතුන්ට කල්පනා වුණා. ඒ නිසා මේ රතු කැටයෙන් Tamanගේ ජීවිතේ වාසනාවන්ත කරගන්න විදිහ ගැන ඔහු හීන දැක්කා. ඊට පස්සේ එදා රෑම ඇඳුම් කැඩුම් ටිකයි මැණිකයි අරගෙන දුර ඈත වෙන ගමකට යන්න පිටත් වුණා. එහෙම ගිහින් සෑහෙන කාලයක් ගියාට පස්සේ මරක්කල වෙලෙන්දෙක්ගේ මාර්ගයෙන් මේ මැණික විකුණලා ලොකු මුදලක් අතට ගත්තා. ඊට පස්සේ මහතුන් මොකද දන්නවද කළේ? මාලිගාවක් වගේ ලොකු ගෙයක් හැදුවා. මහතුන් කියන නමත් රත්නේ කියලා වෙනස් කරගත්තා. ඊට පස්සේ පෝසත් මුදලාලි කෙනෙකුගේ දුවකුත් විවාහ කරගෙන බොහොම සරුවට ජීවත් වුණා. ඒත් මේ මැණිකේ රහස ඔහු බිරිඳටවත් කිව්වේ නෑ. එන්නම රත්නේ මුදලාලි දියුණු වුණා. ඔහුට ඕනි වුණා තවත් ලස්සන ගෙයක් හදන්න. ඒකට ඔහු තෝරගත්තේ ගඟක් අයිනේ තිබුණු ලස්සන ඉඩමක්. මැණිකේ මොකද කියන්නේ? අපි මේ ඉඩමේ ලස්සනට ගේ හැදුවොත් අපිට ගෙවල් දෙකක්ම තියෙනවා. මේ රත්නපුර පැත්තෙන්ම වටින කියන ඉඩමක් ගන්න මම කල්පනා කළේ ඒ පැත්තේ දේශගුණෙත් ඇඟට හරි සනීපයි. අනික ඉතින් කාලෙකට කලින් මමත් හිටපු පැත්තනේ. ඔව් අනේ. කොච්චර හොඳද ඒ වගේ පැත්තකින් ගෙයක් හදන්න තියෙනවනම්. ගෙවල් දෙකක් තිබුණා කියලා වැඩි වෙන්නේ නෑනේ. කවදා හරි දරුවෙක් මල්ලෙක් ඉන්න කාලෙක තමයි ඕක හුඟක්ම වටින්නේ. ඊට පස්සේ රත්නේ මුදලාලි මහා ධනස්කන්ධයක් වියදම් කරලා දැන් තියෙනවටත් වඩා හුඟක් විශාල ගෙයක් හැදුවා. ඒ ගෙදර බිත්තිවලට වටින මැණික්ගල් වර්ග පවා ඔබ්බලා තිබුණා. ගෙදර දොරවල් ජනෙල් හදලා තිබුණේ වටින ලී වලින්. කොහොම හරි රත්නේ මුදලාලි එයාගේ නෝනයි ටික කාලෙකට මේ ගෙදර පදිංචියට ගියා. අනේ ඒත් මොකද දන්නවද උනේ? ඒ දෙන්න ඒ ගෙදර සතුටින් ජීවත් වුණේ බොහෝම ටික කාලයයි. මෙයාලගේ හදලා තිබුණේ ගඟක් අයිනේ ඉඩමකනේ. ඉතින් රත්නපුර පැත්තට නිතරම වහිනවා, ගම් වතුර එනවා.
නායෑමුත් ඉඳ හිට සිද්ධ වෙනවා. අන්තිමේදී එක දවසක් රෑ ලොකූ ගංවතුරක් ඇවිල්ලා හැම දේම විනාශ වෙලා ගියා. රත්නි මුදලාලිගේ ගේ බිමට සමතලා වුණා. රත්නි මුදලාලි එයාගේ බිරිඳයි මිය ගියා. දරුවෙක් මල්ලෙක් හිටපු නැති නිසා ඔවුන්ගේ අවසන් කටයුතු කරන්නවත් කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නෑ. රත්නි මුදලාලිට අයිති වෙලා තිබුණු හැම දේපලක්ම ටික කාලෙකින් වෙන වෙන අයට අයිති වුණා. මේ අර කාලෙකට කලින් මැණික්කලක් හොරකම් කරගෙන වෙන ගමකට පැනලා ගිය මහතුන් නේද කියලා ගමේ කවුරුවත් කියන්න දැනගෙන හිටියෙත් නෑ. දැක්ක නේද අසාධාරණයෙන් හොරකමින් වංචාවෙන් කොයිතරම් මිල මුදල් හම්බ කළත් සැප පහසු ජීවිත ගත කළත් එක මොහොතකින් ඒ හැම දේම විනාශ වෙලා යන්න පුළුවන්. එදා මහතුන් කාටත් හොරෙන් මැණිකක් හොරකම් කරලා ගොඩනගාගත්ත අලුත් ජීවිතේ බොහෝම ටික කාලෙකින් එයාට අහිමි වුණා. සොබාදහම උනත් උදව් කරන්නේ සාධාරණව ජීවත් වෙන අයට විතරයි. ඒ නිසා රත්නි මුදලාලිගේ කතාව ආදර්ශයට අරගෙන කාගේවත් දේවල් කඩා වඩා ගන්නේ නැතුව හොරකම් කරන්නේ නැතුව තමන්ම මහන්සියෙන් උපයලා හම්බ කරගෙන ජීවත් වෙන ක්‍රමේ ඉගෙන ගන්න ඕනි. මේ වගේ තව ලස්සන කතන්දර අහන්න කැමති නම් අපේ ගෙදර YouTube නාලිකාව මේ දැන්මම subscribe කරන්න.